ස්වාමීන් වහන්සේ සකෘදාගාමි අනාගාමි අරිහත් ඵල මඟ වලදී චක්‍රවල සහ ඕරා එකේ වෙනසක් සිදු වෙනවාද? ඔව් වෙනසක් සිදු වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන අபிසංකාරට අනුකූල තමයි ඕරා එක තියෙන්නේ. මේ හැමතැනදීම අපිට ඕන දැහැන් හතර පූර්ණ කරන්න වෙනවනේ. දැහැන් හතර පූර්ණ කරන් යන්නේහි මොකද වෙන්නේ? මේ චක්‍රවල තියෙන ක්ලෙන්ස් වෙන ගන්නවා. ඒ ක්ලීන් වෙලා ඒවා පර්මනන්ට් විදිහට ස්ථිර විදිහටම සුද්ධ වෙලා තියෙන ගන්නවා චක්‍රවලට. මොකද දැන් යට අපි තුම හාට් චක්‍රේ යට චක්‍ර තුන සකෘදාගාමී අනාගාමීට ඒ චක්‍ර සම්පූර්ණයෙන් ක්ලීන් වෙන්න ඕන. ඒ ෆියර් ෂේම් ගිල්ට් අනම්මන තියෙන දේශපරිචිත ඔක්කොම ඇති යට චක්‍රවලට. ඉතින් ඒව තියන සකෘදාගාම අනාගාම වෙන්න බෑනේ. ඉතින් හාට් චක්‍රෙන් යට චක්‍රයක සතර සතිපට්ඨාන සකෘදාගාම අනාගාම ඉවර වෙලා සුද්ධ වෙලා සම්පූර්ණ ඉවර වෙන්න ඕන. ඒ දේශපටි තියාගෙන අනාගාම වෙන්න බෑනේ. ඒව සෑහෙනට සුද්ධ වෙන්න ඕන. නැත්තම් සකෘදාගාම වෙන්නේ නැහැ. ඒක රහත් වුණාට පස්සේ සම්පූර්ණ චක්‍රය සම්පූර්ණ ක්ලීන් වෙනවා. හැබැයි ඉතින් ප්‍රවෘත්ති විපාක වල සමහර ටිකක් මේ වෙනවා. නමුත් ඒක ධානයට උපන් ආයෙ සුද්ධ කරන්න පුළුවන්. නමුත් ඒක දීර්ඝ වශයෙන්ම දීර්ඝ කාලයක් ඒක දිගටම සුද්ධ වෙලා තියෙන ගන්නවා. මොකද කෙලස් නිසා තමයි වෙහිලා තියෙන්නේ. කෙලස් සුද්ධ වෙනවා සම්පූර්ණ සුද්ධ වෙලා ගන්නවා.